හොඳයි පුතේ. ආයුබෝවන් හැමෝටම. අපි කාලයකට පස්සේ ලයිව් හම්බෙන්නේ පොඩි කාලගුණික ප්‍රශ්න තිබ්බා අපිට වැස්සා. අපිට අකුණු ගැහුවා. ඉතින් අපි ආයි ලයිව් හම්බෙලා තියෙනවා. අද අපේ පස්වෙනි පාඩම සෙකන්ඩ් ටර්ම් එක පටන් ගන්න හදන්නේ. සෙකන්ඩ් ටර්ම් එක පටන් ගන්න හදන්නේ. අපි පළවෙනි පාඩමට අදාළ කරන කොටස තමයි අපි අද සෙකන්ඩ් ටර්ම් එකට අදාළ පළවෙනි පාඩම තමයි පුතේ කතා කරන්න හදන්නේ. පස්වෙනි පාඩම සිලබස් එකේ ෆිසික්ස් පාඩමක්. ඒ කියන්නේ භෞතික විද්‍යාව පාඩමක්. මොකද්ද මාතෘකාව? මම ගෲප් එකට දැම්මා. ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කියන මාතෘකාව. ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය. ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය. හොඳයි. ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය. ඕකේ. කතා කරගෙන යමු. පීඩනය ප්‍රෙෂර් එක. හරි. අපි පුතේ දැන් අපි grade 9 ඉන්නේ නේ. ඔයාලා grade මම නම් grade 9 නෙමෙයි. ඔයාලා grade 9 ඉන්නේ. එතකොට අපි මේ යන්නේ grade 9 syllabus එක. ඉස්සරහට ඒ කියන්නේ අපි grade 10 වලට යනකොට grade 10 එකේ සාමාන්‍යයෙන් third term එකේදී වගේ set වෙනවා. තවත් පීඩනය කියලා පාඩමක්. ඒ පීඩනයේ පාඩමේ නම ද්‍රව ස්ථිති පීඩනය. ඒ කියන්නේ ඒකෙත් අපි අර ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කියන කැලල කතා කරනවා. ඊට අමතරව ද්‍රව ස්ථිති පීඩනය කියන කොටසත් අපි කතා කරනවා. ඔහොමයි වැඩේ යන්නේ. කියන්නේ ද්‍රව මගින් ඇති කරන පීඩනය වගේම වායුගෝලීය පීඩනය ගැනත් අපි කතා කරන්න ඕනේ. කොහොම හරි දැන් 9 වලදී grade 9 වලදී අපිට කතා කරන්න තියෙන මෙන්න මේ ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කියන කොටස යටතේ අපිට චූටි ගණනය කිරීම ටිකකුත් තියෙනවා කරන්න. ඒ කියන්නේ අපිට ගණන් හදන්නත් තියෙනවා. හරි. මේක ඇත්තටම පොඩි පාඩමක්. හැබැයි අර බලය කියන පාඩම තරම් පොඩි නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා මේ පාඩම දිගට දිගට කරගෙන යනකොට. හරි. මම පොඩි සරල උදාහරණයක් එක්ක පාඩම් පටන් ගන්නම්. දැන් ඔයා හිතන්න ඔයා දැන් සාමාන්‍යයෙන් දැන් නෙමෙයි grade 6 7 වලදී වගේ දැනුත් එහෙම වෙන්නේ නැති අපි පොත් ගොඩක් අරන් යන්න එපා ඉස්කෝලේ යනකොට නේ. දැන් සාමාන්‍ය පීරියඩ් 8ට විෂය 8ක් තියෙනවා නම් එහෙම විෂය 8ටම අදාළ කරන අච්චු පොත් ටිකයි ලියන පොත් ටිකයි කෑම් පෙට්ටියයි තඩි වතුර බෝතලයකුයි නේද? අනම්මනම් අර ඉස්කෝලේට හදලා අරන් යන්න කියන ඔක්කොම ටික අපි අර තඩි බෑග් එකේ එල්ලන් යන්න එපා. දෙපොතේ බෑග් එකේ එල්ලන් යනකොට ඔයාට වඩා ලේසි පළල් කරපටියක් තිබ්බොත්ද එහෙම නැත්නම් හීනි කරපටියක් තිබ්බොත් ඔයාට ඕක දරා ගන්න පුළුවන්. ඔයාට ඕක දරා ගන්න පුළුවන් ටිකක් පළල් කරපටියක් තිබ්බොත් තමයි. පැහැදිලිද? පළල් කරපටියක් තිබ්බොත් තමයි ඔයාට ඕක දරා ගන්න පුළුවන්. හැබැයි පුතේ ඕකේ අනිත් පැත්තත් ගමුකෝ. පොත් ගොඩාක් තියෙද්දිද ඔයාට ඕක දරා ගන්න පුළුවන්. පොත් අඩුවෙන් තියෙද්දිද ඔයාට ඕක දරා ගන්න පුළුවන්. පොත් ටිකක් අඩුවෙන් තියෙනකොට දරා ගන්න ලේසි. ඒ කියන්නේ මොකද්ද මේ සරලව මම කියන්නේ බර අඩු වෙනකොට සහ පටියේ වර්ගඵලය වැඩි වෙනකොට බර අඩු වෙනකොට සහ පටියේ වර්ගඵලය වැඩි වෙනකොට ඔයාට ඔයාගේ උරහිස් දෙකට එන පීඩනය අඩුයි ප්‍රෙෂර් එක අඩුයි කියලා නේ මම මේ කියන්නේ. හරිද? පොඩ පළල් කරපටියක් තියෙන බෑග් එකක් දාගෙන යනවා නම් ඔයාට අර පොත්වල තියෙන බරෙන් එන ප්‍රෙෂර් එක අඩුයි. පොත් ටිකක් අඩු කරගෙන යනවා නම් ආයෙත් ඒ පොත්වලින් එන ප්‍රෙෂර් එක අඩුයි. පැහැදිලිද? එන පොතේ මේ බර වැඩි වෙන්න පීඩනය වැඩි කියන එක තමයි මෙතන මේ සරල අදහස. බර වැඩි වෙද්දි පීඩනය වැඩි. ස්කන්ධයට අදාළ බර වැඩි වෙද්දි මේ බර කියලා කියන්නේ ස්කන්ධය නෙමෙයි. බර වැඩි වෙද්දි පීඩනය වැඩි. ඒ වගේම තමයි වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය අඩුයි. ඒ කියන්නේ අර බර ක්‍රියාත්මක වන අර බලය ක්‍රියාත්මක වන වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය අඩුයි කියලා තමයි අපිට දැන් කතා කරලා ඒක අපිට තේරිච්ච දේ. හරි? එතකොට මොකක්ද පීඩනය කියන එක අර්ථ දක්වන්න කිව්වොත් පොතේ අපිට මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. ඒකක වර්ගඵලයක් මත ඒකක වර්ගඵලයක් මත ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්බව ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්බව ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්බව
යෙදෙන බලය. යෙදෙන බලය. මොකද්ද පුතේ? ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්භව යෙදෙන බලයට අපි කියනවා මොකක් කියලාද? පීඩනය කියලා. පීඩනය නමින් හඳුන්වයි. මම ඒක වෙනම highlight කරලා ලියන්නම්. පීඩනය නමින් හඳුන්වයි. පීඩනය නමින් හඳුන්වයි. මේ බලන්නකො පුතේ දැන්. හරි මේ බලන්නකො දැන් ඔන්න ඔයා මෙහෙම ගන්නකො. හරිද? මේ තියෙන්නේ ඒකක වර්ගඵලයක කොටසක්. ඒකක වර්ගඵලයකට අදාළ කොටසක් තමයි මේ තියෙන්නේ. කැත වුණානේ. ආයෙ අඳිමු. හරි. ඒකක වර්ගඵලයක් තමයි මේ තියෙන්නේ. මොහොමද පුතේ අපි වර්ගඵලය මනින්නේ? වර්ග මීටර වලින් නේද? වර්ග මීටර කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ එකක දිග වැඩි කිරීම පල්ල කියලානේ අපි ගන්නෙ. මීටර වරක් මීටර කියලානේ අපි ගන්නෙ නේද? එහෙනම් වර්ගඵලයක් මත අභිලම්භව යෙදෙන බලය පහළට යෙදෙන බලය. ඒ වර්ගඵලය මත අභිලම්භව යෙදෙන පහළට යෙදෙන අපිට බර කියලා කියන්නත් පුළුවන් මේකට. මෙන්න මේක තමයි පුතේ පීඩනය කියලා අදහස් කරන්නේ. ඒකක වර්ගඵලයක් මත නම් කරලා දෙක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්භව ලම්බකව යෙදෙන බලය අපි කියනවා පීඩනය කියලා. ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්භව යෙදෙන බලයට අපි කියනවා පුතේ පීඩනයක්. එහෙම නැත්නම් අපිට ඒක තවත් ස්පෙෂල් කරන්න පුළුවන් ඝන ද්‍රව්‍යයක් මගින් ඇති කරන පීඩනයක් කියලා. මොකද්ද? ඝන ද්‍රව්‍යයක් මගින් ඇති කරන පීඩනයක් කියලා අපිට ඒක අර්ථ දක්වන්න පුළුවන්. පැහැදිලිද කතන්දරේ? ඕකේ. ඊට පස්සේ මම කතා කරන්න හදන්නේ පුතේ මොකක්ද මේ මේ පීඩනය. හරිද? මේ පීඩනය කියන්නේ ඒකකේ රඳා පවතින්නේ මොන වගේ සාධක මතද කියන එක. ඔයා දක්ෂයි නම් ඔයාට යම්කිසි දෙයක් දැන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඔයා already දන්නවා පීඩනයට එහෙම නැත්නම් ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනයට බලපාන සාධක මොනවාද කියලා. හරි? ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනයට බලපාන සාධක මොනවාද කියලා දැන් already ඔයා දන්නවා මොනවාද? මොනවාද පුතේ සාධක? ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කෙරෙහි ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කෙරෙහි බලපාන සාධක දෙකකි. දැන් ඔක already අපි කතා කරානේ. මොකද්ද බලපාන සාධක දෙක? ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්භව යෙදෙන බලය. එහෙනම් පුතේ ඒකක වර්ගඵලයක් කියන එකයි අභිලම්භව යෙදෙන බලය කියන එකයි. ඒකක වර්ගඵලය කියන එකයි අභිලම්භව යෙදෙන බලය කියන එකයි තමයි පුතේ පීඩනය කෙරෙහි බලපාන සාධක දෙක. මොකක්ද මේ අරයට බලපාන සාධක කියලා තව දෙකක් ගැන කතා කරන්නේ? ඇයි අපි එහෙම කතා කරන්නේ? ඒ කියන්නේ පුතේ දැන් අපි මේන්ලි ફોකස් කරන්නේ පීඩනය කියන්නේ ඒක කියන්නේ. පීඩනය තමයි අපි මේන්ලි ફોකස් කරන්නේ. එතකොට පීඩනය වෙනස් කරන්න පුළුවන් කාව වෙනස් කරොත්ද? ඒ කියන්නේ පුතේ මම දැන් අභිලම්භ බලය වෙනස් කරොත් පීඩනයට යම්කිසි බලපෑමක් වෙනවා. මම වර්ගඵලය වෙනස් කරොත් පීඩනයට යම්කිසි බලපෑමක් වෙනවා. අන්න ඒ විදිහට කීප දෙනෙක් ඉන්නවා වෙනස් කරාට පස්සේ අපේ ප්‍රධාන චරිතෙට ප්‍රධාන මාතෘකාවට බලපෑමක් වෙනවා. පීඩනයට බලපෑමක් වෙනවා මම වර්ගඵලය වෙනස් කරොත්. පීඩනයට බලපෑමක් වෙනවා මම යොදන අභිලම්භ බලය එහෙම නැත්නම් බර වෙනස් කරොත්. යොදන අභිලම්භ බලය එහෙම නැත්නම් බර වෙනස් කරොත් හරිද? පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා පුතේ පීඩනයට බලපාන සාධක දෙකයි. හරිද? පීඩනයට බලපාන සාධක දෙකයි. අභිලම්භ බලය සහ ඒකක වර්ගඵලය. ඒ කියන්නේ ඒ බලය යෙදෙන වර්ගඵලය. එම බලය යෙදෙන වර්ගඵලය. හරිද? ඒ බලය යෙදෙන වර්ගඵලය. හරිද? මොකද්ද? සාධක දෙක ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කෙරෙහි බලපාන සාධක දෙකයි අභිලම්භ බලය සහ එම බලය යෙදෙන ඒකක වර්ගඵලය.
එතකොට දැන් අපි මේකට සූත්‍රයක් ගොඩනගනවා සමීකරණයක් ගොඩනගනවා. හරිද? මේකට අපි සමීකරණයක් ගොඩනගනවා. හරිද? සමීකරණයක් ගොඩනගද්දි පුතේ දැන් ඔන්න ඔයා අර විද්‍යාව කියන සබ්ජෙක්ට් එකේ ගණන් හදන කොටසට දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මං හිතන්නේ මෙච්චර දැන් 6 7 8 හිටිය ග්‍රේඩ්ස් වල දැන් ඔයා මං හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මේ ගාණක් හදන්න හදන්නේ. ඒ කියන්නේ මේ සමීකරණයකට ආදේශ කරලා ගාණක් හදන්න හදන්නේ සයන්ස් වල. හරිද? දැන් අපි සමීකරණ ගොඩනගන්න ඉගෙන ගන්න ඕනේ. මේ බලන්න පුතේ වෙන විදිහ මේ බලන්න වෙන විදිහ P සමානයි F බෙදීම A. P සමානයි F බෙදීම A කියලා තමයි මම සමීකරණය ගන්න. P සමානයි F බෙදීම A. බලන්නකෝ. මම ඒක කොටු කරනවා. දැන් මම දැනගන්න ඕනේ P කියන්නේ මොකක්ද? F කියන්නේ මොකක්ද සහ A කියන්නේ මොකක්ද කියලා. දැන් මම මේ සමීකරණය ගෙනාවේ මොකටද පුතේ? මම මේ සමීකරණය ගෙනාවේ ඝන ද්‍රව්‍ය මත ඇතිවන පීඩනය කෙරෙහි බලපාන සාධක දෙක ඔප්පු කරන්න. හරිද? බලය වෙනස් වෙනකොට අභිලම්බ බලය වෙනස් වෙනකොට පීඩනය වෙනස් වෙනවා. ඒකක වර්ගඵලය වෙනස් වෙනකොට පීඩනය වෙනස් වෙනවා කියන එක ඔප්පු කරන්න තමයි මම මේ ගණනය කිරීම වලින් ඔප්පු කරන්න තමයි දැන් මේ සමීකරණය අරන් එවිලා තියෙන්නේ. හරිද? අපි බලමු පළවෙනි එක මොකක්ද P කියලා කියන්නේ? P කියලා කියන්නේ පුතේ පීඩනය. P කියලා කියන්නේ පීඩනය. පීඩනය මනින්නේ පැස්කල් වලින්. හරිද? එහෙම නැත්නම් වර්ග මීටරයට නිව්ටන් කියන ඒකකය. හරි අපි එතනට එමු චුට්ටක් ඉන්න. පළවෙනි එක. ඊට පස්සේ පුතේ අපි මීට කලින් කතා කරපු එකක් බලය අපි කලින් පාඩමේ කතා කරපු එක බලය හරිද? එයාව මනින්නේ අපි නිව්ටන් වලින් මතක ඇති ඔයාට නිව්ටන් වලින් හරිද? බලය මනින්නේ නිව්ටන් වලින්. එතකොට පුතේ කැපිටල් A කියලා අපි අදහස් කරන්නේ වර්ගඵලය බලය යෙදෙන වර්ගඵලය ඔයාට මම කලිනුත් ලියලා පෙන්නුවා පුතේ දිග වැඩි කිරීම පළල මේ m වැඩි කිරීම m ඒකක වර්ගඵලයක් මත යෙදෙන අභිලම්බව ක්‍රියා කරන බලය හරිද? එතකොට මේ වර්ගඵලය මනින්නේ දිග වැඩි කිරීම පළල ඔයා දැනගත යුතුයි පුතේ ෆිසික්ස් වලදී ඒ කියන්නේ භෞතික විද්‍යාවේදී තාම ඔයා මේ සීන් එකට අලුත්. ඒ කියන්නේ මේ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායනික විද්‍යාව කියලා මේ බෙදෙන එකට ඔයා තාම අලුත්. හැබැයි මතක තියාගන්න මේ භෞතික විද්‍යාව ගණනය කිරීම වලදී අපි අර සම්මත ඒකකය කියලා එකක් ගොඩනගනවානේ. තේරෙනවද? SI ඒකකයක් කියලා එකක් ගොඩනගනවානේ. ඉන්ටර්නැෂනල් සිස්ටම් යුනිට් කියන එක ගොඩනගනවානේ. එතකොට ඒ දීලා තියෙන ඒකකින් විතරයි පුතේ ඔයාට මනින්න පුළුවන්. දැන් මේ ගණනය කිරීම වලදී ඕනම දිගක් උසක් පළලක් ගැඹුරක් විස්ථාපනයක් මනින්න ඕනේ මීටර් වලින් විතරයි. තේරුණාද? ඔයා කාලය මනින්න පුළුවන් ඔයාට තත්පර වලින් විතරයි. ඔයාට අපි ගත්තොත් එහෙම බලය මනින්න පුළුවන් නිව්ටන් වලින් විතරයි. ස්කන්ධය මනින්න පුළුවන් කිලෝග්‍රෑම් වලින් විතරයි. දැන් ඔයාට අහන්න පුළුවන් ඇයි සර් ග්‍රෑම් මිලිග්‍රෑම් ටොන් වගේ දේවලුත් තියෙනවා කියලා බෑ. හරිද? දුරක් දිගක් පළලක් ගැඹුරක් උසක් විස්ථාපනයක් නම් මීටර් විතරයි කිලෝමීටර් සෙන්ටිමීටර් බෑ. ස්කන්ධයක් නම් කිලෝග්‍රෑම් විතරයි ග්‍රෑම් ටොන් මිලිග්‍රෑම් බෑ. පැහැදිලිනේ සීන් එක? හරි. එතකොට මෙතන වර්ගඵලය මනින්නේ වර්ග මීටර වලින්. වර්ගඵලය මනින්නේ වර්ග මීටර වලින් m වර්ගය. හරිද? m වර්ගය. ඔයාට ඒක පැහැදිලි නැත්නම් අපි මෙතනට දාමු එකක් පැස්කල් අනිත් එක වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. එකක් පැස්කල් අනිත් එක වර්ග මීටරයට නිව්ටන්. හරිද? දෙකක් තියෙනවානේ පුතේ. PA කියලා කියන්නේ පැස්කල්. ඒකත් ලියාගමු ඕනනම් PA කියලා කියන්නේ පැස්කල්. මේක වර්ග මීටරයට නිව්ටන් nm ඍණ 2. හොඳේ. ඊට පස්සේ බලය නිව්ටන්. බලය මනින්නේ නිව්ටන් වලින්. හරි. ඊට පස්සේ වර්ගඵලය මනින්නේ වර්ග මීටර වලින්. ඔයාට පැටලෙනවා නම් ලියා ගන්න. වර්ග මීටර වලින්. හරිද? ඒක මනින්නේ වර්ග මීටර වලින්. හරි. දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සර් මේ එහෙනම් අපි මෙහෙම මේ පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය කියලා දාන්නේ නැතුව ඇයි මේ PFA කියලා දැම්මේ? ඒවා අපි ආදේශ කරන සංකේත. දැන් P කියලානේ පොතේ P කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් පීඩනයට කියන්නේ ප්‍රෙෂර් කියලානේ. AP බලයට කියන්නේ ෆෝස් කියලානේ. F එකෙන් පටන් ගන්න. එතකොට F වර්ගඵලයට කියන්නේ ඒරියා කියලා. එතකොට A ඔය විදිහට තමයි මේක ගණනය වෙන්නේ. P සමානයි F බෙදීම A කියන්නේ එහෙනම්
මොකද්ද p සමාන f බෙදීම A කියලා කියන්නේ අභිලම්බ බලය බෙදීම වර්ගඵලය කියන එක. හරිද? ඒක අපි මේ පැත්තේ ලස්සනට ලියාගමු. ඒක අපි මේ පැත්තේ ලස්සනට ලියාගමු. මේ බලන්න p සමානයි f බෙදීම A කියන එක මම අර හරිම පැහැදිලි කිරීම වලින් ලිව්වොත් එහෙම පුතේ හරිම පැහැදිලි කිරීම වලින් ලිව්වොත් එහෙම මෙහෙමයි. පීඩනය සමානයි p සමානයි අභිලම්බ බලය. අභිලම්බ බලය F බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. නොහොම තමයි හරිම පැහැදිලි කිරීම වලින් ලියන්නේ. ඒතර මෙයා P මෙයා A ඒරියා කියන එක. හරිද? ටක් කැදේ ගියා සෝරි. හරි. ඔන්නෝම දාගන්න. P සමානයි F බෙදීම A පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. හරි. අපි දැන් මුලින් ඉඳන් ටග් ගාලා නෝට් එක දාගමු පුතේ. තාම මේක අපි අර සාම්පල් එකක් විදිහට කරන වීඩියෝ එකක්. ඕගොල්ලන්ට හඳුන්වා දීමේ වීඩියෝ එකක් විදිහට කරන නිසා ටග් ගාලා ලියාගමු. පළවෙනි පිටුවේ ඉඳන් නෝට් එකක් දාගන්න ලස්සනට අපි සම්පූර්ණ පාඩම අද ඉවර කරන්න ෆුල් try එක දෙමු. ඉක්මන් කරන්න. හරි පුතේ මම ඊළඟ පේජ් එක දානවා. ඇතිද වෙලා? તો චුට්ටක් ඕනද? ඇතිනේ. ඊළඟ පේජ් එක දානවා.
ඇතිනේ පුතේ. ඊළඟට දානවා. ඉගෙන ලේසි. ඕකේ මං හිතනවා වෙලාව ඇති කියලා. හරි. ඔන්න ආයෙත් අපි කතා කරනවා පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම ඵලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය කියලා. හරි. අපි දැන් ගණන් ටිකක් හදමු. හරි. අපි ගණන් ටිකක් හදමු. මොකද මේ පාඩමෙන් අපි එක්ස්පෙක්ට් කරන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ හොඳට මේ සමීකරණයට ආදේශ කරලා ගණන් ටිකක් හදන්න පුළුවන් වෙන එක තමයි. හරි. බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 1. වර්ගඵලය වර්ග මීටර් දෙකක් වන වර්ගඵලය වර්ග මීටර් දෙකක් වන පෘෂ්ඨයකට අභිලම්බව නිව්ටන් 300ක බලයක් යෙදූ විට 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 මාත් එක්කම ලියමු පුතේ පෘෂ්ඨය මත ඇතිවන පීඩනය කොපමණද පෘෂ්ඨය මත ඇතිවන පීඩනය කොපමණද වර්ගඵලය වර්ග මීටර් දෙකක් වන පෘෂ්ඨයකට අභිලම්බව නිව්ටන් 300ක බලයක් යෙදූ විට පෘෂ්ඨය මත ඇතිවන පීඩනය කොපමණද කියලා අහනවා. පුතේ එතකොට දැන් මෙතන ඔයා හොඳට ප්‍රශ්නය ආපහු පාරක් කියවන්න. වර්ගඵලය වර්ග මීටර් දෙකක් වන පෘෂ්ඨයකට අභිලම්බව නිව්ටන් 300ක බලයක් යෙදූ විට පෘෂ්ඨය මත ඇතිවන පීඩනය කොපමණද කියලා අහනවා. හරි. දැන් ඔයාට බැලූ බැල්මට පේනවා පුතේ මෙතන අපිට වර්ගඵලය දීලා තියෙනවා. ඒ වගේම අභිලම්බ බලය දීලා තියෙනවා. අපෙන් පීඩනය අහනවා. දැන් අපි දන්න සමීකරණය මොකක්ද? අපි දන්න සමීකරණය තමයි P සමානයි F බෙදීම A. P කියලා කියන්නේ පීඩනය, F කියලා කියන්නේ අභිලම්බ බලය, A කියලා කියන්නේ බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. මේ බලන්න පුතේ. මම මේක ලියනවා P සමානයි F බෙදීම A. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය කියලා ලියන්න. හැබැයි
හැබැයි මෙහෙම ලියන්න පුළුවන්. හරිද? හැබැයි මේක කරදරයි නේද පුතේ? පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ග බලය කියලා හැම ගානටම ලියලා යන්නේ කරදර නැද්ද? ඊට වඩා ලේසි මෙන්න මෙහෙම P සමාන F බෙදීම මේ කියලා වට ලියා ගන්න පුළුවන් නම්. හරි. දැන් අපි දන්න දේවල් ටික දාගමු. වර්ගඵලය වර්ග මීටර 2යි. හරි. ඕකේ. අභිලම්බව නිව්ටන් 300ක බලය. දැන් නිව්ටන් 300ක බලය ආදේශ කරන්න ඕනේ කාටද? P වෙනුවටද F වෙනුවටද A වෙනුවටද? අර නිව්ටන් 300යි කියලා කියන්නේ පුතේ අභිලම්බව යෙදෙන බලයනේ. ඒතර අභිලම්බව යෙදෙන බලය තියෙන්නේ උඩ නේද? එහෙනම් මම උඩට තමයි 300 ලියා ගන්න ඕනේ. එහෙනම් උඩට 300යි. උඩට නිව්ටන් 300යි. අභිලම්බ බලය. අභිලම්බ බලයට ඉරක් තියෙනවා. යටට එන්න ඕන බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ග බලය. දැන් මෙතන බලන්න. වර්ගඵලය වර්ග මීටර 2යි. එහෙනම් මම මේක යටට දාගන්න ඕන වර්ග මීටර 2. තේරුණාද? දැන් ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේ ny m වර්ගයේ අමතක කරන්නකෝ. මෙතන තියෙන්නේ මේ ප්‍රකාශනයේ 300 බෙදීම 2. 300 යටින් ඉරක් තිබිලා 2 තියෙනවා කියන එකේ තේරුම මොකද්ද පුතේ? 300 බෙදීම 2 කියන එක. කීයද? 300 2කින් බෙදුවාම උත්තරේ එනවා 150. හරිද? 300 2කින් බෙදුවාම උත්තරේ එනවා 150. එහෙනම් පුතේ මේ බලන්න. P සමානයි F බෙදීම A. පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. ඒතකොට අභිලම්බ බලය 300 බෙදීම වර්ග මීටර 2 කියලා කියන්නේ අභිලම්බ බලය 300යි බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය 2යි. ඔය දෙක බෙදුවාම දැන් මේ දෙක බෙදුවාම එන්නේ උත්තරේ පීඩනයනේ. මේ දෙක බෙදුවාම එන්නේ උත්තරේ පීඩනයනේ. එහෙනම් 300 බෙදීම 2 කියලා කියන්නේ පීඩනයනේ. එහෙනම් මේ 150 කියලා ඉන්නේ කීයද? අපේ උත්තරේ පීඩනය. එහෙනම් අපි පීඩනය මනින්නේ මොනෑන්ද? පීඩනය මනින්නේ මොනෑන්ද මේ බලන්න. අපි පීඩනය මනින්නේ එක්ක නිව්ටන් මීටර වලින් නැත්නම් පැස්කල් වලින්. ඔයාලට කැමති විදිහකට දාගන්න. හරිද? ඔයාලට දාන්න පුළුවන් මෙතනට පැස්කල් කියලා. හරිද? එහෙම නැත්නම් ඔයාලට මෙතනට දාන්න පුළුවන් 150යි. අපි ඒක හෝ කියලා දාගමු. නැත්නම් ඔයගලන්ට පැටලෙන්නේ නේද? හෝ 150යි වර්ග මීටරයට නිව්ටන්. ඒක ශබ්ද කරන්නේ එහෙමයි පුතේ. NM ඍණ 2 කියන එකේ තේරුම වර්ග මීටරයට නිව්ටන් කියන එක. මේ දෙකම හරි. හරිද? බලන්න කොච්චර සරලද කියලා ඒක නේද? කොච්චර සරලද බලන්න ඒක. ලියාගෙන ටක් ගාලා. හරි. ලියාගත්ත නේද? P සමාන F බෙදීම A පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. එතකොට පැස්කල් 150ක් ආවා අපිට. අභිලම්බ බලය 300යි බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය වර්ග මීටර 2යි කියලා දැම්මට පස්සේ අපිට ආවා පැස්කල් 150ක්. එහෙම නැත්නම් අපිට ඒක ලියන්න පුළුවන් වර්ග මීටරයට නිව්ටන් 150යි කියලාත්. බලන්න කොච්චර සරලද කියලා ඒක. හරි. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. සෝරි. අත්අඩියම අලුත් ප්‍රශ්නයක්. තවත් එකක් අපි ගමු. දෙවැනි ප්‍රශ්න. මේසයක් මත තැබූ මාත් එක්කම ප්‍රශ්න ලියමු පුතේ. මේසයක් මත තැබූ ඝනකාභාකාර
වස්තුවක ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග මීටර් 3කි කියලා දාමුකෝ. වර්ග මීටර 3කි. හරිද? මේසයක් මත තැබූ ඝනකාභාකාර වස්තුවක ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග මීටර 3කි. හරිද? එමගින් එම වර්ගඵලය මත මාත් එක්කම ලියමු. එමගින් එම වර්ගඵලය මත නිව්ටන් 450ක වැඩිද මදිද? 450 නිකම්මට මදි වගේ. අපි 750ක් දාමු. නිව්ටන් 750ක. හරිද? බලයක් යෙදේ නම් 750ක බලයක් යෙදේ නම්. හරි. එම බලය මගින් එම පෘෂ්ඨය මත ඇති කරන පීඩනය කොපමණද? පුතේ මේක මේසයක් කියලා ගන්නවට වඩා අපි පෘෂ්ඨයක් මත කියලාම දාමු. මොකද මේසයක් මත කියනනම් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් මදි, මේක ටිකක් බර වැඩි හින්දා පෘෂ්ඨයක් මත කියලා දාමු. පෘෂ්ඨයක් මත සමා වෙන්නේ එකට. පෘෂ්ඨයක් මත තැබූ ඝනකාභාකාර වස්තුවක ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග මීටර 3කි. එමගින් එම වර්ගඵලය මත නිව්ටන් 750ක බලයක් යෙදී නම් එම බලය මගින් එම පෘෂ්ඨය මත ඇති කරන පීඩනය කොපමණද කියලා අහන්න. හරි, ප්‍රශ්න ලියා ගන්නටක් ගාලා. හොඳට කියෝ ලියා ගන්න පුතේ ප්‍රශ්නේ. ආයි බලමු. පෘෂ්ඨයක් මත තැබූ ඝනකාභාකාර වස්තුවක ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග මීටර 3කි. එමගින් එම වර්ගඵලය මත නිව්ටන් 750ක බලයක් යෙදේ නම් එම බලය මගින් එම පෘෂ්ඨය මත ඇති කරන පීඩනය කොපමණද කියලා තමයි අහන්නේ. බලමු. මේ බලන්න. ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේ වගේ සීන් එකක් නේද පුතේ? මෙන්න මේ වගේ සීන් එකක් නේද? මෙන්න මෙහෙම පෘෂ්ඨයක් මත මෙන්න මේ මම මෙහෙම ඉරි ගහන්නේ පෘෂ්ඨයක් මත හරිද තියෙනවා වස්තුවක්. ඒ වස්තුවෙන් පුතේ අභිලම්භව යෙදෙන බලය නිව්ටන් 300ක්ලු. හරි, නිව්ටන් 300ක්ලු. අභිලම්භව යෙදෙන බලය නිව්ටන් 300ක්ලු. ඒ වගේම එයාගේ වර්ගඵලය, ඒ පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග මීටර 3ක්ලු. 300 නෙමෙයි සමා වෙන 750යි නේ. මං කලින් එකේ සීන් හිටියේ 750යි. නිව්ටන් 750යිලු. මෙයාගේ වර්ගඵලය වර්ග මීටර 3යිලු. හරි. දැන් කොහොමද මම මේක හදන්නේ? අපි ආයි අරග ලියා ගන්න ඕන නේද? අපි ආයි අර කලින් සමීකරණයම ලියා ගන්න ඕන නේද? මොකද්ද පුතේ කලින් සමීකරණේ? පීඩනය සමානයි අභිලම්භ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය කියන එක. හරි, අපි ඒකත් ලියා ගමුකෝ. පීඩනය සමානයි අභිලම්භ බලය බෙදීම බලය ක්‍රියා කරන
බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. හරි. පීඩනයේ සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. හරි. ඕකේ. දැන් කොහොමද මම මේක හදන්නේ? දැන් පුතේ බලන්න අභිලම්බ බලය කියලා එකක් තියෙනවද කියලා. එමගින් එම වර්ගඵලය මත නිව්ටන් 750ක බලයක් යෙදේ. එහෙනම් මම අර අභිලම්බ බලය කියන තැනට නිව්ටන් 750 කියන එක ආදේශ කරගන්න ඕන නේද? එහෙනම් මම ඔන්න අභිලම්බ බලය වෙනුවට නිව්ටන් 750යි කියලා දාගත්තා. යටින් ඉරක් අඳින්නත් එපා. මොකද අභිලම්බ බලයට යටින් ඉරක් තියෙනවනේ බෙදීම කියලා සලකුණු කරලා. හරි. බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. දැන් ඔයාට මම ඇඳලක් පෙන්නුවා පුතේ පෘෂ්ඨ වර්ගඵලය කොච්චරද කියලා. කොච්චරද? වර්ග මීටර 3යි. වර්ග මීටර 3යි. වර්ග මීටර 3යි. දැන් මොකද කරන්න තියෙන්නේ? 753න් බෙදන්න ඕනේ. 753න් බෙදුවම කීයද? ඉක්මනට කියන්න. 753න් බෙදුවාම 250යි නේ. 250 500යි 500යි 250යි 750යි. එහෙනම් උත්තරේ කීයද? පැස්කල් ගේ යල් කියලා ලියන්නත් පුළුවන්. 250යි පැස්කල් හෝ 250යි පැස්කල් හෝ 250යි වර්ග මීටරයට නිව්ටන්. ඍණ ලකුණක් එන්න ඕනේ. වර්ග මීටරයට නිව්ටන්. ඒක චුට්ටක් අපි පල්ලෙහාට ලියමු. සමානයි 250යි පැස්කල් හෝ 250යි වර්ග මීටරයට නිව්ටන්. දැන් බේර. හරි. දාගන්න බලන්න උත්තරේ. ඔහොමම මට මෙසේජ් එකක් දාන්න හැමෝම කොහොමද අපේ හදපු ගණන් ටික දැන් අපි ගණන් 1යි මේ හදන්නේ දෙවෙනි ගාන. හරිද? ගණන් ටික තේරුණාද? කොහොමද තත්ත්වය? හැමෝම මට මෙසේජ් එකක් දාන්න. මොකද තත්ත්වය? දැන් හදපු ගණන් දෙක තේරුණාද? අපි කියලා දුන්න දේවල් තේරුණාද? පැහැදිලිද කියලා දාන්න බලන්න මෙසේජ් එකක්. හැමෝම දාන්න අනිවාර්යෙන්ම. හැමෝම දාන්න බලන්න මෙසේජ් එකක්. ගාන ලියා ගන්න ගමන්ම දාන්න බලන්න. පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. රූප සටහන ඇඳ ගන්න පුතේ. රූප සටහන ඇඳ ගන්න. නොතේරුණ තැනක් තියෙනවා නම් අහන්න. හරි. ඊළඟ ප්‍රශ්නයටත් අපි ගණන් කීපයක් හදමු මේක හොඳටම පුළුවන් වෙනකන් හොඳ. ගණන් කීපයක්ම හදමු මේක හොඳටම පුළුවන් වෙනකන් වැඩ්ඩොන්ට වගේ පුළුවන් වෙනකන් අපි ගාන හදමු. හරි. තව මේ වගේ එක ගානක් හදලා අපි මීටට චුට්ටක් වෙනස් ගානකට යන්නේ. මේ වගේම තව ගානක් හදලා අපි මීටට චුට්ටක් වෙනස් ගානකට යන්නේ. හරි. බලමු
හරි. වර්ග අපි තුන්වෙනි ගානේ පොතේ මේ තුන්වෙනි ගාන වර්ගඵලය දෙකයි වර්ග මීටර වන පෘෂ්ඨයකට කියලා ලේසි ගානක් පෘෂ්ඨයකට අභිලම්බව නිව්ටන් 60ක බලයක් යොදන ලදී. නිව්ටන් 60ක බලයක් යොදන ලදී. බලයක් යොදන ලදී. පෘෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය කොපමණද? පෘෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය කොපමණද? පෘෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය කොපමණද? හරි අපි බලමු. වර්ගඵලය වර්ග මීටර දෙකක් වන පෘෂ්ඨයකට අභිලම්බව නිව්ටන් 60ක බලයක් යොදන ලදී. අභිලම්බ බලය එහෙනම් නිව්ටන් 60යි වර්ගඵලය වර්ග මීටර 2යි කියලා තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා. ආයි පරණ සූත්‍රෙමයි පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය. හරි බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵල. හරිද? බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵල. බලන්න එතකොට අපි මේක ඇඳනොත් පුතේ අපි මේක ඇඳගත්තොත් එහෙම මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. ඒ වස්තුව වර්ග මීටර 2යි එයාගේ ඒරියා එක වර්ග මීටර 2ක ඒරියා එකකට එයා දෙනවා පුතේ නිව්ටන් 60ක බලයක්. නිව්ටන් 60ක බලයක් ඕකනේ කතාව. එහෙනම් අභිලම්බ බලය දැන් ඔයා දන්නව නිව්ටන් ගානක් තිබ්බොත් ඒක තමයි අනිවාර්යෙන්ම ඇහෙන්නේ නැද්ද කියන එක. පුතේ මං කියන එක ඇහෙනවද? කොක් හරි අවුලක්ද? සින්දුවක් ඇහුණා? ගැටලුවක් නැතුව ඇහෙනව නේද පුතේ? ඌ තවුලක් නැහැ නේ මේ වෙන මොකුත් සද්ද ඇහෙන්නේ නැහැ නේද? අපි යනවා ගන්නට. හරි. බලමු. මම බලන චුට්ටක් එක චෙක් කරලා. එතකොට අභිලම්බ බලය නිව්ටන් 60යි. අපි එක වෙන එකකින් දාමුනේ. අභිලම්බ බලය නිව්ටන් 60යි බෙදීම පෘෂ්ඨ වර්ගඵලය කීයද? නිව්ටන් වර්ග මීටර 2යි. වර්ග මීටර 2යි. එහෙනම් ඔයාලට මේක විදි දෙකකට දාන්න පුළුවන්. 62න් බෙදුවාම 30යි. ඕනනම් ඔයාලට දාන්න පුළුවන් 30යි පැස්කල් කියලා දාන්නත් පුළුවන්. හෝ 30යි නිව්ටන් මීටර කියලා දාන්නත් වර්ග මීටරයට නිව්ටන් කියලා දාන්නත් පුළුවන්. නිව්ටන් මීටර නෙමෙයි වර්ග මීටරයට නිව්ටන් කියලා දාන්නත් පුළුවන්. හරිනේ? ඕකේ. තේරුණාද හැමෝටම? තේරිච්ච කට්ටිය දාන්න. තේරුණාද හැමෝටම? තේරිච්ච කට්ටිය දාන්න මෙසේජ් එකක්. ටෙලේ ලියාගන්න පුතේ.
හරි. එළකිරිනේ. හරි. දැන් අපි චුට්ටක් යන් 8 ගානක් තමයි හැබැයි. අපි චුට්ටක් යන් මේට වඩා වෙනස් ගානක් කතා කරන්න ඈ. වෙලා ඇතිද වෙනස් ගණන් කතා කරන්න? ඔව්. වෙලා ඇති වෙනස් ගණන් කතා කරන්න. හරි. අපි යන් මේට වඩා චුට්ටක් වෙනස් ගානක් කතා කරන්න. පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන ඔලු පැටලෙන ගානක් හදන්න යමු. හරි. හරි. කීවෙනි ගානද පුතේ ඒක? 3ද? 3 නේ. අපි මේ යන්නේ 4ද? ඕකේ. 4 වෙනි ගාන. ඝනකාභාකාර පෙට්ටියක ඝනකාභාකාර පෙට්ටියක බර නිව්ටන් 400කි. නිව්ටන් 400කි. ඝනකාභාකාර පෙට්ටියක බර නිව්ටන් 400කි. ඕකේ. ඊට පස්සේ පෙට්ටිය තිරස් සමතල පෘෂ්ඨයක් මත තබා ඇත. තිරස් සමතල පෘෂ්ඨයක් මත තබා ඇත. තිරස් සමතල පෘෂ්ඨයක් මත තබා ඇත. හරිද? පෙට්ටිය මගින් පෘෂ්ඨය මත ඇති කරන පීඩනය පෙට්ටිය මගින් පෘෂ්ඨය මත ඇති කරන පීඩනය පෙට්ටිය මගින් පෘෂ්ඨය මත ඇති කරන පීඩනය පැස්කල් 200කි. පැස්කල් 200කි. හරි. පෙට්ටියේ ස්පර්ශ මුහුණතේ වර්ගඵලය කොපමණද? වර්ගඵලය කොපමණද? හරි. ඝනකාභාකාර පෙට්ටියක බර නිව්ටන් 400කි. පෙට්ටිය තිරස් සමතල පෘෂ්ඨයක් මත තබා ඇත. පෙට්ටිය මගින් පෘෂ්ඨය මත ඇති කරන පීඩනය පැස්කල් 200කි. පෙට්ටියේ ස්පර්ශ මුහුණතේ වර්ගඵලය කොපමණද? දැන් අපි ඕක පුතේ රූප සටහනකින් නිරූපණය කරන්න කලින් චුට්ටක් මේ ප්‍රශ්නේ වෙනස අඳුරගෙන ඉමුකෝ. මේ බලන්නකෝ. දැන් මේකෙත් අන්තිමට අපෙන් ඇහුවේ පීඩනය කොපමණද කියලා. එතකොට අපි අභිලම්බ බලය වර්ගඵලයෙන් බෙදලා පීඩනය ගත්තා. දෙවෙනි ප්‍රශ්නයට යමුකෝ. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? පෘෂ්ඨය මත ඇති කරන පීඩනය කොපමණද? එතකොට අපි මොකද කරේ? අභිලම්බ බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලයෙන් බෙදලා පීඩනය හොයාගත්ත පැස්කල් වලින් හෝ වර්ග මීටරයට නිව්ටන් වලින්. තුන්වෙනි ප්‍රශ්නේ මොකද උනේ? පෘෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය කොපමණද? එතකොට අපි මොකද කරේ? අභිලම්බ බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලයෙන් බෙදලා නිව්ටන් ගාන පැස්කල් ගාන හරි වර්ග මීටරයට නිව්ටන් ගාන හරි අරගෙන පීඩනය හෙව්වා. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද මේ කියන්නේ? අන්තිමට මොකක්ද කියන්නේ? පෙට්ටියේ ස්පර්ශ මුහුණතේ වර්ගඵලය කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ මෙච්චර වෙලා කතා කරපු තුනමනේ මේ අලුත් එකක් අහනවා. මොකක්ද අහන්නේ? ඝනකාභාකාර පෙට්ටියක් තියෙනවලු. ඕකේ අපි අඳගමු. ඝනකාභාකාර පෙට්ටියක් තියෙනවලු. ඝනකාභාකාර පෙට්ටියක් තියෙනවලු. හරිද? එතකොට පුතේ මේ ඝනකාභාකාර පෙට්ටියේ බර නිව්ටන් 400යි. පුතේ ඔයා මතක තියාගන්න මෙතන බර කියලා කියන්නේ අභිලම්බ බලයම තමයි. එහෙනම් අපිට මෙතන සිද්ධ වෙනවා බර සමානයි අභිලම්බ බලය ලෙස ගන්න. මොකද එයා නිව්ටන් වලින් දීලානේ තියෙන්නේ. ඔයාට අහන්න පුළුවන් ඇයි සර් මම බර අභිලම්බ බලය ලෙස ගන්න කියලා. නිව්ටන් වලින් දීලා තියෙන සාධකය ඒකනේ අපිට. එහෙනම් බර සමානයි අභිලම්බ බලය. එහෙනම් දැන් ඔයාට මේ ප්‍රශ්නේත් ඉවරයි. හරි. ඔන්න දැන් මෙහෙම බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එකේ බර නිව්ටන් 400යි. ඕකේ නිව්ටන් 400. මේකේ බර නිව්ටන් 400.
ඒ වගේම පුතේ මෙයා පීඩනයක් දෙනවලු. මෙයා මේ පෘෂ්ඨයට පීඩනයක් දෙනවලු. මෙයා මේ පෘෂ්ඨයට පීඩනයක් දෙනවලු. කොච්චර පීඩනයක්ද? පැස්කල් 200ක පීඩනයක් දෙනවලු. පැස්කල් 200ක පීඩනයක් දෙනවලු. දැන් අපිට උත්තරේ දීලා. හරිද? උත්තරේ දීලා නිව්ටන් 400ක බලයක් යොදලා පැස්කල් 200ක පීඩනයක් හැදිලා. කොච්චර වර්ගඵලයකට දහනෝ දුන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා පුතේ ඔය සමීකරණය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගන්න. බලමුකෝ. අපි මේක print කරගමු. හරි. මේක මෙහෙම දාගෙන අපි මෙන්න මෙහෙම ලියාගමු. හොඳේ. දැන් අපි දන්න තරමින් පුතේ පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය යෙදෙන වර්ගඵලයනේ. හරිද? දැන් අපෙන් අහන්නේ පුතේ බලය බෙදෙන වර්ගඵලයනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා බලය බෙදෙන වර්ගඵලය මේ පැත්තට අරගෙන පීඩනය යටට යවන්න. තේරුණාද? ඒ කියන්නේ වර්ගඵලය මෙහෙට අරගෙන පීඩනය යටට යවන්න වෙනවා. ඒකට හේතුව මේකයි. හරිද? අපිට මෙයාව හොයාගන්න ඕන නම් මෙයාව තනි කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම කොහොමද ලියාගන්නේ? බලය යෙදෙන වර්ගඵලය සමානයි අභිලම්බ බලය බෙදීම පීඩනය ලෙස ගන්නවා. හරිද? අභිලම්බ බලය යෙදීම පීඩනය ලෙස ගන්නවා. දැන් බලන්න මේක කොච්චර එහෙට මෙහෙට විහිදෙන ගණන්ද කියලා. වර්ගඵලය ඇහුවොත් ඔහොම. හැබැයි නිකන් හරි ඔයාගෙන් අභිලම්බ බලය ඇහුවොත් එහෙම ඊට වඩා වෙනස් විදිහකට තමයි කතා කරන්නේ. තේරුණාද? ඊට වඩා වෙනස් විදිහකට තමයි කතා කරන්න වෙන්නේ නිකන් හරි අපෙන් බලය ඇහුවනම්. හොඳේ. ඒකෙන්ද දැන් අපි හදමු. දැන් ඔයාට ඕන එක්කෙනාව ඔයා හොයන්න ඕන එක්කෙනාව ඔන්න තනි වුණා. අභිලම්බ බලය කීයද කියලා බලන්න. මම කිව්වා බර සමානයි අභිලම්බ බලයට. එහෙනම් ප්‍රශ්නෙට යමු. ඝනකාභාකාර පෙට්ටියක බර නිව්ටන් 400යි. බර කියලා කියන්නේ අභිලම්බ බලය. එහෙනම් මං අභිලම්බ බලයට දාන්නේ පුතේ නිව්ටන් 400යි. අභිලම්බ බලය වෙනුවට මම දාන්නේ නිව්ටන් 400. හරිද? මේ කොටුව පැත්තකට යන්න චුට්ටක් කරදර ගන්න නැතුව. හරි. ඊට පස්සේ පීඩනය කොච්චරද? පෘෂ්ඨයක් මත තබා ඇත පෙට්ටිය මගේ පෘෂ්ඨය මත ඇති කරන පීඩනය පැස්කල් 200යි. ඕකේ. මෙතනත් මං ඇඳලා තියෙනවා පැස්කල් 200යි කියලා. හරිද? නිව්ටන් 400 බෙදීම පැස්කල් 200. හරිද? දැන් මොකද කරන්නේ? 400 බෙදන්න ඕන 200. 400ට 200ව කීයද? 200යි 200යි 400යි. ඒ කියන්නේ 400 200ෙන් බෙදුවාම උත්තරේ 2යි. එහෙනම් පුතේ මෙතන උත්තරේ වර්ග මීටර් 2යි. මොකද වර්ගඵලය අපි හොයන්නේ වර්ග මීටර වලින් හින්දා වර්ග මීටර 2 අපි උත්තරේ විදිහට ගන්නවා. කොහොමද පැහැදිලි කට්ටිය? අපිට චුට්ටක් වෙලා ගියයි ගාන හදන්න. කොහොමද පැහැදිලි කට්ටිය? ගාන පැහැදිලි වෙච්ච කට්ටියකෝ ගාන පැහැදිලි කට්ටියකෝ මැසේජ් එකක් දාන්න බලන්න හැමෝම දාන්න විදිත් දන්නෙත් නැහැ ඈ ලියා ගන්න පුතේ ගාන ඉක්මන් කරලා ගාන හදා ගන්න රූපේ ඇඳ ගන්න හොඳ ළමයි වගේ
ඉක්මන් කරන්න පුතේ. දැන් අපි ඔය සම්පූර්ණයෙන්ම සමීකරණය අනිත් පැත්ත ගැහුවේ. හරි. සම්පූර්ණයෙන්ම ඔය සමීකරණය අපි අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ඕකේද? අත උස්සන්න බලන්න ලියලි ඉවර නම් හැමෝම. උදේට දිනනවා අත උස්සන ඉමෝජි එකේ ඔබ. අපි යන්නේ ඊළඟ ගානට. අද නම් හීනොත් ගණන් පේන හැදෙන පාටක් තියෙන්නේ මේගොල්ලෝ. අපි යන් ඊළඟ ගානට. ඒ ගාන හදලා අපි ඉවර කරමු. ගණන් හදින්න. පන්තිය නෙමෙයි ගණන් හැදිල්ල ඉවර කරමු. හරි. ඕකේ. ඊළඟ පොඩ්ඩක් තවන්න. හරිද? ඊළඟ ගාන. ඊළඟ ගාන. සුට්ටක් වෙනසක් හදමු. පස්වෙනි ගාන නේද? යප්. පස්වෙනි ගාන. වර්ගඵලය වර්ග මීටර 2.5ක් වන පෘෂ්ඨයක් මත යොදන ලද අභිලම්බ බලයක් නිසා එය මත ඇති වූ පීඩනය පැස්කල් 50ක් විය. පෘෂ්ඨය මත යෙදූ බලය වන්නේ මොකක්ද කියලා. හරිද? අපි කොහොමද මොකක්ද කියලා දාන්නේ? වර්ගඵලය වර්ග මීටර 2.5ක් වන පෘෂ්ඨයක් මත යොදන ලද අභිලම්බ බලයක් නිසා එය මත ඇති වූ පීඩනය පැස්කල් 50ක් විය. පෘෂ්ඨය මත යෙදූ බලය වන්නේ. කොහොමද අපි මේක හදන්නේ? අපි කලින් වගේම ලියාගමු පුතේ සමීකරණේ අවසාන ගාන පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම බලය යෙදෙන පෘෂ්ඨ වර්ගඵලය. දැන් අහන්නේ මොකක්ද කියලා බලන්න පුතේ. දැන් ඔන්න ආයි මුලට එනවා අපි. මම මේකේ වර්ගඵලය නෙමෙයි අහලා තියෙන්නේ පීඩනය කොපමණද කියලා. පීඩනය හෙව්වා අභිලම්බ බලය බෙදීම වර්ගඵලය දාලා. ඊට පස්සේ පීඩනය හොයන්න කිව්වා. අභිලම්බ බලය වර්ගඵලයෙන් යොදලා ගත්තා. ඊළඟට ආයි පීඩනය හොයන්න කිව්වා. අභිලම්බ බලය වර්ගඵලයෙන් බෙදලා ගත්තා. ඊළඟට ආයේ
වර්ගඵලය හොයන්න කිව්වා අපි බලය පීඩණයෙන් බෙදලා ගත්තා. දැන් කියනවා අපිට බලය හොයන්නලු. බලය හොයන්නලු. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඔක්කොටම කලින් රූප සටහන දෙගෙන බලමු. රූප සටහන දෙගෙන බලමු. පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා. මෙයාගේ වර්ගඵලය 2.5යිලු වර්ග මීටර. මෙයාට යෙදෙන පීඩනය මෙයාගෙන් යෙදෙන පීඩනය පැස්කල් 50යිලු. හරි. එහෙනම් අපි සමීකරණය හදා ගන්න ඕන පුතේ. අභිලම්බ බලය තනි කරලා අභිලම්බ බලයේ බෙදීම වර්ගඵලය කියලානේ තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න පුතේ දැන් හොයන්න ඕන එක්කෙනාව තනි කරගන්න එපා. එහෙම සාමාන්‍යයෙන් අපි ගණන් හදනකොට මේ පැත්තේ නම් ඉන්න හොයන්න ඕන එක්කෙනා අපි හොයන්න ඕන එක්කෙනාව තනි කරගන්න ඕනේ. එයාව තනි කරගන්න වර්ගඵලය ඉන්නේ බලයට බෙදීමක් විදිහටනේ. එහෙනම් වර්ගඵලය අපි මේ පැත්තෙන් මේ පැත්තට ගන්න ඕනනේ. බෙදීම වර්ගඵලය මෙන්න මේ සමාන ලකුණෙන් මේ පැත්තට අපි ගන්නවා. මේ පැත්තට ගනිද්දී එහා පැත්තේ බෙදීම වර්ගඵලයක් විදිහට ඉන්න කෙනා එද්දි වැඩි කිරීම වර්ගඵලය බවට පත් වෙනවා. එහෙනම් පීඩනය සමානයි පීඩනය වැඩි කිරීම වර්ගඵලය සමානයි අභිලම්බ බලය. අභිලම්බ බලය. හරි. පීඩනය වැඩි කිරීම වර්ගඵලය සමානයි අභිලම්බ බලය. දැන් ආදේශ කරමු. පීඩනය කීයද? මේ තියෙන්නේ පීඩනය පැස්කල් 50යි. පීඩනය පැස්කල් 50යි. වැඩි කිරීම මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ. ඊයයි මොකද ඒ තියෙන්නේ? පැස්කල් 50යි වැඩි කිරීම වර්ගඵලය වර්ග මීටර 2.5යි. වර්ග මීටර 2.5යි. දැන් පැස්කලුයි වර්ග මීටරුයි අමතක කරමු. එතකොට 50 වැඩි කිරීම 2.5 කියලා කියන්නේ 50ව 2මාරක්. 50ව 2මාරක්. හරිද? ඔයා මෙන්න මෙහෙම සරලව හිතන්නකෝ පොතේ. පාන් ගෙඩියක් රුපියල් 50යි. පාන් ගෙඩි 2මාරක් කීයද? පාන් ගෙඩියක් රුපියල් 50යි නම් පාන් ගෙඩි 2මාරක් කීයද වගේ එකක් තමයි මේ අහන්නේ. පාන් ගෙඩියක් 50යි. ඒතර පාන් භාගයක් 25යි. ඒතර පාන් ගෙඩි 2මාරක් කිව්වහම එක පාන් ගෙඩියක් 50යි. පාන් ගෙඩි දෙකක් 100යි. පාන් භාගයක් තියෙනවා තව ඒක රුපියල් 25යි. එහෙනම් පාන් ගෙඩි දෙකට 50යි 50යි 100යි. පාන් භාගය 25යි 125යි. ඒ කියන්නේ 50ව දෙකමාරක් කියලා කියන්නේ කීයද? නිව්ටන් 125යි. මොකද අපෙන් අහන්නේ බලය හින්දා. නිව්ටන් 125යි. පැහැදිලිද? කොහොමද තේරිච්ච කට්ටිය? දාන්න මෙසේජ් එකක්. තේරිච්ච කට්ටිය දාන්න බලන්න මෙසේජ් එකක්. තේරිච්ච කට්ටිය දාන්න බලන්න මෙසේජ් එකක්. එළගිරි ලියා ගන්න බලන්න පුතේ.
හරි. මම හිතනවා වැඩේ ගොඩ ඇති කියලා ඔයාලට. වැඩේ ගොඩ ඇති කියලා හිතනවා ඔයාලට. හරි. දැන් පුතේ අපිට මේකෙන් නිගමන දෙකකට එන්න පුළුවන්. හරි. නිගමන දෙකකට එන්න පුළුවන් අපිට. එකක් තමයි පැහැදිලි ලෙසම අපි ඒක අර මුලින්මත් කතා කරා බෑගේ කතාවත් එක්ක වර්ගඵලය වැඩි වන විට අපි මෙහෙම ලියමුකෝ ඒක පොඩ්ඩක් විස්තරාත්මකවම ලියමුකෝ චුට්ටක් මෙහෙට කළා පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට පීඩනය අඩුවේ. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට පීඩනය අඩුවේ. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට පෘෂ්ඨ වර්ගඵලය අඩු වන විට පීඩනය වැඩි වේ. ඕකෙම අනිත් පැත්ත පුතේ. ඕකෙම අනිත් පැත්ත. අභිලම්බ බලය වැඩි වන විට පීඩනය වැඩි වේ. අභිලම්බ බලය වැඩි වන විට පීඩනය වැඩි වේ. අභිලම්බ බලය අඩු වන විට පීඩනය අඩු වේ. අභිලම්බ බලය අඩු වන විට පීඩනය අඩු වේ. හරි දැන් බලන්න මේකට අවධානය දෙන්නකෝ. මම අර බෑග් එකේ කතාව කිව්වනේ පුතේ. කරපටිය පළල් වෙන්න අපිට ප්‍රෙෂර් එක අඩුයි පීඩනය අඩුයි. හැබැයි කරපටිය හීනි වෙන්න ප්‍රෙෂර් එක වැඩි පීඩනය වැඩි. ඒ කියන්නේ වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඕකෙම අනිත් පැත්ත. බර අභිලම්බ බලය කියන්නේ බර කියලා මම කලින් කියලා දුන්නානේ. බර තමයි අභිලම්බ බලය කියලා කියන්නේ. එතකොට පුතේ අභිලම්බ බලය වැඩි වෙනකොට පීඩනයක් වැඩි. බර වැඩි වෙද්දී පීඩනය වැඩි. බර අඩු වෙනකොට පීඩනය අඩුයි. ඕක තමයි අපි යොදාගත්ත අපි හොයාගත්ත දේවල් ටික මේ ගණන් හදලා. පැහැදිලිද? ඔය ක්‍රම හතර දාගන්න මේ කරුණු හතර දාගන්න බැරියෝ. ඔය කරුණු හතර දාගන්න ටක් ගාලා වගේ නෝට් එකේ. හරි පුතේ. ඒ විදිහට අපිට අදට අදාළ කොටස් ටික ගණනය කිරීම කොටස් ටික ඉවර වෙනවා. මම මෙහෙම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි එදිනදා ජීවිතයේදී දෛනික ජීවිතයේදී මේ පීඩනය යොදා ගන්න අවස්ථා. දැන් අර ඔයා අහලා තියෙනවනේ මම මේකට ටිකක් ලස්සන ෂෝට් වීඩියෝ එකක් ගේන්නම් ඕගොල්ලන්ට. අර ලූණු කපන කතන්දරේ. ලූණු කපනකොට අර ඇහැට මේ දැවිල්ල ගන්නව නේද? ඒ ලූණු වල තියෙන යම් කිසි සංයෝගයක් වගේ ඇස් වලට යන හින්දා ඇස් වලින් කඳුළු වෙනවා. එතකොට පුතේ පොඩ්ඩක් අර වර්ගඵලය අඩු. ඒ කියන්නේ වර්ගඵලය වැඩි. ඒ කියන්නේ මොට්ට පිහියකින් අපනකොට තමයි ඔය බලපෑම වැඩිපුර සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් හරියට කැපෙන්නේ නැහැ අර සෛල තැල්න හින්දා තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් අපිට හොඳින් දෙයක් කපා ගන්න ඕන නම් අපි කියනවනේ අපි තලය මුවහත් කරනවා කියලා. පිහියක හරි මන්නේක හරි මොහක හරි
තලය මුවහත් කරනවා කියලා කියන්නේ ආව සිහින් කරනවා කියන එක නේද? වර්ගඵලය අඩු කරනවා කියන එක නේද? ඒතර වර්ගඵලය අඩු වෙන්න හොඳට කැපෙනවා. දෛනික ජීවිතයේදී පිහිය මුවහත් වෙනවා කියලා කියන්නේ වර්ගඵලය අඩු වෙනවා. එතකොට වැඩි පීඩනයක් යොදලා අපිට කපලා දාන්න පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව තව දෙයක්. දැන් සාමාන්‍යයෙන් පොතේ ලොකු බරක් පටවන් යන ලොරියක් නම් ලොකු බරක් පටවක් යන බස් එකක් නම් එයාට සාමාන්‍ය පොඩි ලොරියක හරි පොඩි වෑන් එකක රෝද වෙනකොට එයා ටිකක් පළල් ටයර් යොදා ගන්නවා නැත්නම් ටයර් වැඩි සංඛ්‍යාවක් යොදා ගන්නවා. ඒ කියන්නේ වර්ගඵලය වැඩි කරලා පීඩනය අඩු කර ගන්නවා. පාරට එන පීඩනය අඩු කර ගන්නවා. ඔය විදිහට හරිද? තව ඔය හිම මත ලිස්සමින් කරන ක්‍රීඩාවල අපි අර කකුලට පිහිදාරයක් වගේ සෙට් වෙන්න අර හොඳට හිම කපාගෙන යන්න ඉක්මනට යා ගන්න පුළුවන් වෙන්න අපි ඔය විදිහට දෛනික ජීවිතයේදී මොකද කරන්නේ? පීඩනය අඩු වැඩි කර ගන්නවා. වර්ගඵලය සහ බලය අඩු වැඩි කර ගැනීම මගින් අපේ දෛනික කටයුතු ලේසි කර ගන්න. මේ සයන්ස් ඉගෙන ගන්න එකටනේ අපි. හරි ඒක නම් පොඩි ෂෝට් වීඩියෝ එකක් ඕගොල්ලන්ට ගේනවා ළඟදීම. අදට අපේ පාඩම ඉවරයි. මම හිතනවා හොඳට ගණනය කිරීම ටික කරා අපි. හොඳට තියරි එක ඉගෙන ගත්තා අපි. සමීකරණයට හුරු වුණා අපි. පාඩම හොඳටම තේරුම් ගත්ත කියලා මම හිතනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් අපි ලබන සතියේ හම්බෙමු. ඊට කලින් කියන්න ඕනේ ක්ලාස් ෆී එක චුට්ටක් වැඩි වුණා මුදේ අපි කලින් පොඩි විචලන තත්ත්වයක් මැද තිබ්බා. දැන් ක්ලාස් ෆී එක next month ඉඳන් 1200යි. ගෙදරට අර කුරියර් charge මුකුත් නැතුව ගෙදරටම ටියුට්ස් ටික එවනවා ඔයාගේ. ඒ month එකට අදාළ ටියුට් ටික දැන් අපි එවනවා හෙට අනිද්දා අඟහරුවාදා උදේට අපි ස්ටොක් එකක් දානවා මේ ටියුට් සෙට් එකක් හදවත පාඩමේ ඉඳන් පාඩම් දෙකක. ඉතින් හෘදය ආශ්‍රිත ඒ කතන්දරේ අපි ලබන සතියේ පාඩම තමයි කරන්නේ. ඉතින් යාළුවන්ටත් කියන්න අපි ක්ලාස් එක ගැන. ඔයා දිගටම ක්ලාස් එකත් එක්ක ඉන්න අපි සෙකන්ඩ් ටර්ම් එකේ ලකුණු මට්ටම වැඩි කරගන්න ෆුල් try එකක් දෙමු. හරිද? මේ විදිහට ගණන් හදාද අපි පේපර් සාකච්ඡා කරා මීට කලින් පේපර්ස් දෙකක් සාකච්ඡා කරා මට මතක විදිහට. අපි ඒ විදිහට මාසෙට එක පේපර් එක ගන්න සාකච්ඡා කරගෙන යන්. එතකොට ප්‍රශ්න පත්‍රෙත් ඕගොල්ලන්ට අහු වෙනවා. ඒ නිසා වැඩ ගොඩක් තියෙනවා. වැඩ ටික දැන් පිළිවෙලට යනවා. ක්ලාස් එකට තාම ජොයින් වෙලා නැත්නම් ඉක්මනට ජොයින් වෙන්න. මේක chance එකක්. අපි වැඩ ටික සුපිරියටම ප්ලෑන් කරලා තින්නේ. ලබන සතියේ හම්බෙමු. හතාමාර අලුත් වෙලාව. ඉරිදා හතාමාර වෙද්දි හැමෝම ලෑස්තිලා ඉන්න. good night හැමෝටම. ජය වේවා.